පොහොට්ටුවෑයම රැල්ලීට පැමිණෙන බස් රථයකට පහර දෙන්න සූදානමින් මෙන්න සම්පූර්ණ විස්තරය. සියලු නාටක යොදා ජනතාව වැන්දූ රාජපක්ෂලාට අලුත් නාටකවලට ඉඩ නැති බවත්, එම නාටකවලට මිනිසුන් නොරැටෙන බවත් වර්තමානයේ බුද්ධිමත් ජනතාව තේරුම් අරන් අවසන්. ත්‍රිකුණාමලේ පන්සල් නාටකයෙන්ද ජාත්‍යාගම්භේද ඇවිලීමටගත් උත්සාහය විරත වීම එයට කදිම උදාහරණයක්. මේ මොහොතේ බොහෝ බස් රථ නුගේ ගොඩට පිටත්ව ඇති අතර එක් බස් රථයකට පහර දීමට සැලසුමක් යොදා ඇති බවයි වාර්තා වෙන්නේ. මෙසේ පහර දීමට සූදානම් වන්නේ පොහොට්ටුවේ පිරිසක්ම බවයි තොරතුරු හුමාරු වෙමින් පවතින්නේ. එසේ සිදුකොට බලාපොරොත්තු වන්නේ මේ චෝදනාව පවතින ආණ්ඩුවට එල්ල කිරීමයි. 21 වන අද දින එසේ සිදුවීමක් සිදු වුවහොත් ඒ සඳහා අවබෝධයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙසේ සිදුවීම ප්‍රධාන බාධා වන්නේ සමාජ මාධ්‍ය සෑම පුද්ගලයෙකුම පරිහරණය කිරීමයි. එසේ සිදුවීමක් වෙතොත් ඒ පටිගත කර ගැනීම ඔබේ යුතුයකමක් බව පවතිනවා. එසේ කිරීමෙන් පවතින ආණ්ඩුවට එල්ල කිරීමට බලාපොරොත්තු වන චෝදනා නාටකයේද අවසන් කිරීමට හැකි බවයි මාලිමාව ජනතාවට ප්‍රකාශ කළේ. පොහොට්ටුවේ අලුත් නාටකයේ කෙසේ රඟ දක්වයිද මේ පිළිබඳ ඔබේ අදහසත් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා.